හයි යාළුවනේ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඔයාලට තවත් බ්ලොග් එකක් අරගෙන ආවා. අද අරගෙන ආවේ travel බ්ලොග් එකක්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද අපි යන්න ලෑස්ති වෙන්නේ මාතලේ. ඉතින් මාතලේ සෙම්බුවත් යන්න තමයි අපි කතා වුණේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක හිටියොත් අපි කොහෙද ගියේ කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මම ලෑස්ති වෙනවා දැන් යන්න. දැන් පාන්දර 5ට විතර වෙලාව. අපි උදේම පිටත් වුණා. මොකද ටිකක් දුරයි අපේ ගෙවල් වල ඉඳන් මාතලේට. ඉතින් රෑ වෙද්දි එන්නත් ඕන නිසා උදේම අපි යන්න ලෑස්ති වුණා. මේ තියෙන මං අරගෙන යන බෑග් එක. මොකද ටිකක් දුර ගමනක් හින්දා ටිකක් ලොකු බෑග් එකක් ගත්තා. ඉතින් අපි යන්නේ අද බයික් එකේ. ඒ හින්දා තියෙන බඩු ඔක්කොම පැක් කරගෙන මේකට දාගත්තා. කොහොමත් මම ටිකක් දුර ගමනක් යද්දි මේ විදිහට එක එක පවුච් වල බඩු අරගෙන යනවා. මොකද එතකොට හරිම ලේසි. ඉතින් අපි මාතලේ ගියේ අප්‍රේල් 15 වෙනිදා. ඉතින් ඒ වගේම ඔයගොල්ලොන්ටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඕගොල්ලොත් අවුරුදු නිවාඩුවේ කොහෙද ගියේ කියලා කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න. ඉතින් මම දැන් ලෑස්ති වෙලා ඉවරයි. දැන් එහෙනම් යන්න තමා තියෙන්නේ. කොහොම හරි ගෙදරින් 5:10ට වාගේ අපි යන්න පිටත් වුණා. ඉතින් අපි දුර බොහෝමයි දරාගෙන අපිවම හිතේ ගැඹුරුම තැනක ලියුවා මගේ ප්‍රේමය ඔබටම. ඉතින් ඊට පස්සේ අපි පැයකට විතර පස්සේ කඩුගන්නාවට ආවා. ඉතින් මෙහෙන් අපි උදේ කෑම අරගෙන ඊට පස්සේ ආය යන්න පිටත් වුණා මාතලේට. ඉතින් මේ යන පාරවල් මේ මාර ලස්සනයි. මේ මම මීට කලින් මාතලේ ගිහින් තිබුණේ නැහැ. ඉතින් ඒ හින්දා මේක අලුත්ම අලුත් අත්දැකීමක් වුණා. හරිම ලස්සනයි ඉතින්. හිතේ ගැඹුරුම තැනක ලියුවා මගේ ප්‍රේමය ඔබටම. අපි මුලින්ම සෙම්බුවත්යන් කියලා ගෙදරදි ප්ලෑන් කරලා ආවට අපි මුලින්ම ගියේ හුන්නස්ගිරිය දියඇල්ල බලන්න. ඒක අපි කලින් කතා වුණෙත් නැහැ. ඒ වුණාට අපි එතනට ගියා. ඉතින් මාර ලස්සන තැනක් එතන. හිතා ගන්න බැරි තරම් ලස්සන දියඇල්ලක්. ඉතින් අහම්බෙන් හරි අපිට එතනට යන්න ලැබුණා. ඉතින් හරිම ලස්සනයි. ඊට පස්සේ අපි එතනින් ටිකට් අරගෙන දියඇල්ලට ගියා. පොඩ්ඩ දුරයි යන්න තිබුණේ දියඇල්ලට ඇවිදගෙන. ඉතින් දියඇල්ල ළඟටම අපිට යන්න පුළුවන් වුණා. ඉතින් අපි දියඇල්ල ළඟටම ගියා. ඉතින් මේ සමහර වීඩියෝ ක්ලිප්ස් හරියට ක්වොලිටියට මට ගන්න බැරි වුණා. ඉතින් ඒකට සෝරි. ආදසේත සුළඟ මදහාසනගන විට සිත කොළොනිද මෙතරම් ඒ දෙනුම හැඟුමා නොදනින්. ඉතින් දියඇල්ල පහලත් මේ වගේ ලස්සනට හදලා තියෙනවා. මාරම ලස්සන තැනක්. හරියට නිකන් චිත්‍රයක් වගේ. ඒ තරම් ලස්සනයි. ඉතින් අපි මෙතනත් ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ තමයි අපි ආය යන්න පිටත් උනේ. සඳරේනු කලන සඳරේක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවේ. ඉතින් අපි උදේම දියඇල්ල බලන්න ගියපු හින්දා එතන සෙනග හිටියේ නැහැ. හැබැයි ඊට පස්සේ නම් මේ ගොඩක් සෙනග ආවා. අර මේ දවස්වල නිවාඩු නිසා සෙනග වැඩි ගොඩක්. මගේ පාලු හිතට මනමාන කතා කියමින් මනමාන කතා කියමින් ආදසේත සුළඟ මදහාසනගන විට සිත කොළොනිද
මෙතරම් ඒ දෙනුම හැඟුමා නොදනින් ඉතින් ඊට පස්සේ අපි සෙම්බු අත්තර තමා මේ යන්නේ. පාර දෙපැත්තෙනම් පුදුම ලස්සනයි. ඉතින් අර බලාගෙන යන්න තරම් ආස හිතෙනවා. ඒ තරම් ලස්සනයි. කොහොම හරි ඉතින් සෙම්බු අත්තට යන පාර නම් ටිකක් අවුල්. ඒ වුණාට ඉතින් අර පාර දෙපැත්ත ගොඩක් ලස්සනයි. ආදසේත සුළඟ මදහාසනගන විට සිත කොළොනිද මෙතරම් ඒ දෙනුම හැඟුමා ඉතින් ඊට පස්සේ අපි සෙම්බුවත්ත ලේක් එකට ආවා. ඉතින් මේ ලේක් එකත් පුදුම තරම් ලස්සනයි. මේ වීඩියෝ වල පේනවට වඩා ගොඩාක් ලස්සනයි. ඉතින් ඔයාලත් ගිහින් නැත්නම් ගිහින් බලන්න. ඒ තරම් ලස්සන තැනක් මේක. කොහොම හරි ඉතින් අපි මෙතනත් ගොඩ වෙලා හිටියා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැති යාළුවෙක් ඉන්නවා නම් ආදරෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඉතින් මේ විදිහට වැව වටේම ඇවිදගෙන යන්න තමා තියෙන්නේ. වටපිටාවත් මාර ලස්සනයි. ඒ වගේම එක එක ගේම් වර්ග එහෙමත් තියෙනවා. හංස බෝට්ටු, පාරු, ඒ වගේම අර කේබල් වල යන ඒවා, ඒ දේවල් එක එක ඒවා තියෙනවා. ඉතින් ඉස්සරහට මේ විදිහට යන්න තියෙන්නේ. නුඹ මාගාව පැසි නාරාධනා පිම්හීනක අන්තයට මාගෙන ගියා දුර ආකාසේ දේ දුන්න සේපායලා යලි එනවාදු වස්සන්න මාහිතනිවා උද වර්ෂා ඉතින් අපි දෙන්න බඩගිනි නිසා කඩයක් තියෙයිද බල ගියේ. ඉතින් කොහොම හරි ටිකක් දුර ගියාම රොටි කඩයක් හම්බුණා. ඉතින් ඒකෙන් අපි රොටි කාලා ප්ලේන් ටිකක් එහෙම බීලා ආයේ ඇවිදගෙන යන්න පටන් ගත්තා. කොහොම හරි මේ පරිසරය මාර ක්ලීන්. ඉතින් අර කිසිම කුණු වර්ග කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ නිසාම තමා මං හිතන්නේ මේ තරම් ලස්සනට ඇත්තෙත්. පුදුම තරම් ලස්සනයි.
මේ බෝට්ටුව පදින්න ගත්තා. බෝට්ටුවක් කියන්නේ නිකන් පාරුවක් වගේ බෝට් එකක් ඒක. කොහොම හරි ඉතින් අපි දෙන්න වැව වටේම මේ බෝට්ටුව පැදගෙන ගියා. ටිකක් අර අවුව සැරයි. ඒ වුණාට ඉතින් මේක යද්දි හරිම ෂෝක් ඉතින්. ඉතින් මේ බෝට් එකේ යන්න 300යි ටිකට් එක උනේ. ඒ වගේම අර කේබල් වල යන්නත් 300යි ටිකට් එක මට මතක විදිහට. ඉතින් කොහොම හරි බෝට් එකේ අපිට වැව වටේම යන්න පුළුවන් වෙලාව තියෙනවා. ඉතින් ගොඩ වෙලා ඒ විදිහට අපි බෝට් එකේ ගියා. මේ ටිකක් මහන්සි. ඉතින් මේක හම්බල් ගහගෙන යන්නත් එපා. කොහොම හරි ඉතින් ඊට පස්සේ අපි බෝට් එකත් පැදලා ඉවර වෙලා අර කේබල් වල යන්නේවල අපිට යන්න උනේ නැහැ. එතනින් පස්සේ අපි සෙම්බුවත්තේ ආයෙ තව ටික වෙලාවක් ඉඳලා අපි යන්න පිටත් වුණා ආයෙත්. ඉතින් අපි සෙම්බුවත්තෙන් එද්දි ටිකක් දවල් වුණා. ඊට පස්සේ අපි දෙන්න කතා වුණා අලු විහාරයට යන් කියලා. අලු විහාරයට ගිහිල්ලා දවල් කෑමත් අරගෙන එතනින් පස්සේ ගෙදර යමු කියලා තමයි කතා වුණේ. ඉතින් මේ තියෙන්නේ අලු විහාරය. ඊට පස්සේ අපි අලු විහාරයටත් ආවා. මෙතන ගොඩ වෙලා අපි හිටියේ නැහැ. පරක්කු වෙන හින්දා අපි අලු විහාරෙත් වැඳලා එතනින් පස්සේ ගෙදර ආවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් තව ඉස්සරහට ලස්සන vlogs අරගෙන එන්නම්. එතකල් පරිස්සමෙන් සතුටින් ඉන්න.